ආයුබෝවන්. අද අපි කතා කරමු මේ ඉන්දියාවත් එක්ක අත්සන් කරන්න යන අලුත් විදුලි බල ගිවිසුම ගැන. මේක අධි වෝල්ටේජ ඍජු ධාරා, ඒ කියන්නේ HVDC සම්බන්ධ ගිවිසුමක්. ඔව්, මේකෙන් විශාල විදුලි බලයක් දුරට අලාභ අඩු විදිහට ගෙනියන්න පුළුවන් තාක්ෂණයක්. හරි. ඒ කියන්නේ මේ ගිවිසුමේ X වගන්තිය ගැන තමයි දැන් ලොකු කතාබහක් ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආරවුල් විසඳ ගන්නා හැටි ගැන තියෙන කොටස නේද? හරියටම හරි. ඒ ගැන පළවුණු විමර්ශනාත්මක ලිපියක් තමයි අපිත් මේ සාකච්ඡාවට පදනම් කරගන්නේ. විදුලි බල ගිවිසුමේ අසමාන ආරෝල් විසඳුම් කියලා යන එක. ඔව්, ඒකේ මූලික විවේචනය තමයි අර X වගන්තියෙන් කියන්නේ මොකක් හරි ආරෝලක් ආවොත් මිත්‍රශීලී සාකච්ඡාවලින් විතරක් විසඳ ගන්න ඕනේ කියලා. ඊතන තමයි ගැටලුව. මොකද අපක්ෂපාතී තුන්වෙනි පාර්ශ්වයක මැදිහත් වීමක්, බේරුම්කරණයක් ගැන කිසිම දෙයක් සඳහන් වෙලා නැහැ. එකින් අපි බලමු මේ ලිපිය මතු කරන කාරණා මේ වගන්තියේ බලපෑම් අතීත අත්දැකීම් එක කොහොමද ගැලපෙන්නේ කියලා. ඔව්, මේ මිත්‍රශීලී සාකච්ඡා කියන එකේ තියෙන ප්‍රධානම අවුල තමයි පාර්ශ්ව දෙක අතර පැහැදිලි බල අසමතුලිතතාවයක් තියෙනකොට ඒක ක්‍රියාත්මක වෙන විදිහ. ඒ කියන්නේ අපක්ෂපාතී මැදිහත්කරුවෙක් නැති වුණාම අනිවාර්යයෙන්ම බලවතාට ලේසියෙන්ම Tamanගේ මතය අනිත් කෙනා මත පටවන්න පුරුව. ආචාර්ය ග්‍රහන් ගුණතිලක මේකට කියලා තිබේ රාජතාන්ත්‍රික පටියෙඳුමක් වගේ කියලා. මේ කියන්නේ අසරණ වෙනවා වගේ දෙයක් නේද? ඔව්. හරියට අත් දෙක බැඳලා සාකච්ඡාවට ගියා වගේ. සාධාරණයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඉතිහාසයේ දිහා බැලුවත් මේ වගේ දේවල් වෙලා තියෙනවනේ. යටත් විජිත කාලයේ උසාවි පවා සමහර වෙලාවට අධිරාජ්‍යවාදීන්ට වාසි වෙන විදිහට වැඩ කළා කියලා කියනවා. ඒක ඇත්ත. මෑත කාලිනව ගත්තොත් අර හම්මන්තට වරාය ගිවිසුම 2010. ඔව්, ඒකත් එහෙමයි. ණය ගෙවා ගන්න බැරි තැන චීනේ කොන්දේසි දැම්මා. හරියට හරි. ඊටත් කලින් 2000 අත්සන් කරපු ඉන්දු ලංකා නිදහස් වෙලද ගිවිසුම ISFTA එක. ඔව්, ඒකෙදිත් අර සහනාධාර දීපු ඉන්දියන් බඩු ලංකාවට එනකොට ඇතිවන ප්‍රශ්නවලදීත් විසඳුම් ඉන්දියාවට වාසි වුණා කියලා චෝදනාවක් තිබුණා නේද? ඔව්, එහෙම කතාවක් තිබුණා. ඉතින් ඒ අත්දැකීම එක්ක බලනකොට අද ලංකාව තියෙන ආර්ථික තත්ත්වයයි ඉන්දියාවේ කලාපීය බලයයි හිතුවම මේ මිත්‍රශීලී සාකච්ඡා කාටද වාසි වෙන්නේ කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. එතකොට ආචාර්ය දයාන් ජයතිලක වගේ අය කියන විදිහට මේකෙන් වෙන්න පුළුවන් සාකච්ඡා කල් දාන්න තිරේ පිටිපස්සෙන් වෙන ගේම් ගහන්න බලවතාට ඉඩ ලැබෙන එකද? ඒ අවදානම තියවම නේපාලයේ ඉන්දියාවයි අතර 2020 වුණ මහකාලි ගංගා ගිවිසුම් ආරවුල බලන්න. ඉන්දියාව වතුර සම්බන්ධයෙන් දැඩි වෙද්දි නේපාලයට අමාරු වුණා. හම්බන්තොට අත්දැකීමත් ඒ වගේමනේ. මූල්‍යමය පීඩනයක ඉන්නකොට සාකච්ඡා හරහා කොන්දේසි දාන්න පුළුවන්. ඔව්. ආචාර්ය අහිලන් කද්රිගාමර් පෙන්වා දෙන විදියට මේ විදුලි ව්‍යාපෘතියේ ගාස්තු ගැන හරි ප්‍රමාද වීම ගැන වරි අනාගතයේ ප්‍රශ්නයක් ආවොත් එතකොට අර ඉන්දියන් එක්සිම් බැංකුව වෙන ණය පාවිච්චි කරලා බලපෑම් කරන්න ඉඩක් හැදෙනව නේද? අනිවාර්යෙන් මේ ඉඩ තියෙනවා. ඒක බැහැර කරන්න බෑ. සමහර විශ්ලේෂකයෝ කියනවා මේ තුන්වෙනි පාර්ශවයක් නැති එක නිකන් අතපසුවීමක් නෙවෙයි, ඒක ඉන්දියාවේ උපාය මාර්ගයක් වෙන්නත් පුරුවන් කියලා. ඇයි එහෙම කියන්නේ? මොකද අර පාකිස්තානයත් එක්ක තිබ්බ කිෂන් ගංගා ව්‍යාපෘති ආරෝලයේදීත් 2014 දී ලෝක බැංකුව වගේ එකකේ මැදිහත් වීමට ඉන්දියාව එච්චර කැමති වුණේ නෑ. ඒ කියන්නේ සහයෝගීතාවයට වඩා පාලනයක්. අමල්ද සිල්වා වගේ අය කියන විදිහට? ඔව්. හැම ආරෝලක්ම Tamanට වාසිදායක විදිහට, ඒ කියන්නේ පක්ෂපාතීත්වයෙන් මනින තැනක් කරගන්න වගේ උත්සාහයක් වෙන්නත් පුළුවන්. මේ ඔක්කොම දිහා බලන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම දැනෙනව ඇද්ද? විශේෂයෙන් 2020 අර්බුදයන් පස්සේ IMF අත්දැකීම එක්ක. ඒක තමයි ලිපියේ තිබුණ මීගමුවේ දිවරෙක් සනත් ගමගේ අහනවා IMF එකේ නීති දානකොට කවුද ඇහුවේ? දැන් දොරවල් වහලා අපේ බලශක්තිය අනාගතේ තීරණය කරනවා අපිට කවදාද කතා කරන්න ඉඩක් ලැබෙන්නේ කියලා. ඇත්තට මේක ප්‍රශ්නයක්. නීතිඥ එර්මිසාතකල් කියවා වගේ අපක්ෂපාතීත්වයක් නේද විසඳුම් කියන්නේ අත්නෝමිතක වෙන්න පුළුවන් නේද? ඔව්. ඉතින් මේ ලිපියෙන් කියවෙන ප්‍රධානම දේ තමයි X වගන්තියේ මේ විදිහටම තිබුණොත් බේරුම්කරණයක් නැතුව ලංකාවේ ස්වෛරී භාවයට අභියෝගයක් වෙන්න පුරුවන් කියන එක. අතීතේ වගේම. එහෙනම් ලිපියෙන් යෝජනා කරන්නේ මොනවද? එයාලා කියන්නේ අනිවාර්යෙන්ම බැඳීම් තියෙන තුන්වෙනි පාර්ශ්ව බේරුම්කරණයක් ඕන, සාකච්ඡා විනිවිද පේන්න ඕන, මහජන අවධානය යොමු වෙන්න ඕන, මේ X වගන්තිය ආයෙත් කතා කරලා අර රාජ්‍යතාන්ත්‍රික පීඩනයට ලක්වෙන ඉඩ අඩු කරගන්න ඕන කියලයි.
අවසාන වශයෙන් ආචාර්ය හර්ෂද සිල්වාගේ කියවනකුත් තිබුණ නේද? නිහඬතාවය සහභාගිත්වයයි කියලා. ඕ ඒක හලි වැදගත් කාරණයක්. ඒ කියන්නේ මේ වගේ දේවල් ගැන දැනගෙනත් කතා නොකර ඉන්න එකත් ප්‍රශ්නෙට උදව් කරනවා වගේ දෙයක්. ඇත්ත වශයෙන්ම. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නය තමයි ඕ ආර්ථික සහ දේශපාලන බලයෙන් මීතරම් අසමාන රටවල් දෙකක් ගිවිසුමකට එනකොට අර අතීතයේ දෙක්ක බලවතාගේ ආධිපත්‍ය රටාවෙන් මිදිලා හැමෝටම සාධාරණ වෙන විදිහේ ආරවුල් විසඳන ක්‍රමයක් ඇත්තටම හදාගන්නේ කොහොමද? ඒක ලොකු ප්‍රශ්නයක්. ඇත්තට මේක ගැන හිතන්න ඕන කාරණයක්.